වෙලා ගියාත් එයාගේ හදවත ඇත්තටම අපෙන් ඈත් වෙලාද කියලා අපි දන්නේ නැහැනේ. එයා පිටතින් පෙන්වන්නේ එක දෙයක්. නමුත් ඇතුලෙන් සංගවාගෙන ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් වෙන්න පුළුවන්. Hi, welcome to Divine Tarot Queen. අද රීඩින් එකෙන් බලන්නේ ඔයාගේ ex ඔයාට පෙන්වන දේද එයා හිත ඇතුලෙන් ඇත්තටම හිතන්නේ කාටවත් කියන්නේ නැතුව කාටවත් පෙන්වන්නේ නැතුව හිත ඇතුලෙන් ඔයා ගැන ඇත්තටම කොයි විදිහටද එයාට දැනෙන්නේ හිත ඇතුලෙන් තවත් ඔයාට නොකියපු දේවල් එයා මොනවාද හංගගෙන ඉන්නේ හිත ඇතුලෙන් තාමත් ඔයාට නොකියපු හැඟීම් අහිමි වීම ගැන පසුතැවිලි වෙනවද මෙන්න මේ සබ් කැටගරිස් වලට තමයි අද රීඩින් එක කරන්නේ. රීඩින් එකට යන්න කලින් මතක් කරන්න ඕන ඔයාගේ හිතට වද දෙන ඕනම ප්‍රශ්නයකට මගෙන් පර්සනල් ටැරෝ කාඩ් රීඩින් එකක් ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් සෙන්ඩ් කරලා. එහෙනම් අද අපි X රීඩින් එකට යමු. X ගේ current energy එක කිව්වොත් එයා දැන් ඉන්නේ FA එකේ අවසානයේ එයා බාරගත්තා. දැන් FA එක ඉවරයි. අතීතයේ දිහා බලන්න නැතුව අනාගතය ගැන විතරක් හිතන්න ඕන. මෙයා දැන් මුරණ්ඩු විදිහට හැසිරෙන්නේ ඔයා කිව්වත් අපි ආයෙ උත්සාහ කරලා බලමු කියලා ගොඩාක් දුරට එයා කැමති වෙන එකක් නැහැ. මොකද එයාට දැන් රිලේෂන්ෂිප් එකට එෆෝර්ට් එකක් දෙන්න ඕන නෑ වගේ. ඒ වගේම ඔයාගෙන් එයා ඈත් වෙලා වගේ තමයි ඉන්නේ. ඔයා කතා කරන්න උත්සාහ ගත්තාත් එයාගේ කිසි සහයෝගයක් එයාගේ පැත්තෙන් කිසිම කෝපරේෂන් එකක් නැහැ වගේ ඔයාට දැනෙනවා ඇති. එයාත් එක්ක රණ්ඩු නොවි පැහැදිලිව කතා කරන්න අමාරුයි, කම්ප්‍රොමයිස් කරන්න අමාරුයි. ඒ වගේම එයා හැසිරෙනවා කනෙක්ෂන් එක රීබිල්ඩ් කරගන්න, ඔය දෙන්නට රීයුනයිට් වෙන්න. ඒක තව දුරටත් එයාට ඕන කරන දෙයක් නෙමෙයි. ඒක තව දුරටත් එයාට අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට එයා ඔයාට පෙන්නුවට ඉමෝෂනලි ලොකු දුරක් එයා ඔයාගෙන් ඈත් වෙලා නම් ගිහිල්ලා නැහැ. එයා ඉස්සරහට අඩියක් තිබ්බට එයා ඒ ඉස්සරහට තිබ්බ අඩිය එයා එක පිටිපස්සට ගන්නවා. කලින් මතකයන් ගැන හිතනවා. ඔයා මොකද්ද දැන් කරන්න කියලා එයා කල්පනා කරනවා. ඔයා දැන් දුකෙන්ද ඉන්නේ කියලා හිතනවා. ඉමෝෂනලි කොහොමද දැන් ඔයා ඉන්න තත්ත්වේ එයා කල්පනා කරනවා. එයාගේ දැන් තියෙන ඉමෝෂන්ස් වලට ඔයාව කම්පෙයාර් කරලා බලනවා කලින් එයා ඔයත් එක්ක ඉද්දි එයාට කොහොමද දැනුනේ ඉමෝෂන්ස් දැන් එයාට කොහොමද දැනෙන්නේ ඔයා නැතුව ඉද්දි අන්න ඒ වගේ එයා කලින් ඉමෝෂන්ස් උයි එයාට දැන් දැනෙන ඉමෝෂන්ස් උයි එයා කම්පෙයාර් කරලා බලනවා මම තාමත් ඔයා ගැන හිතනවා කියලා එයා එක පිළිගන්නේ නැතුව එයා උත්සාහ ගන්නේ තමන්ව මෙල්ල කරගන්න එයාටම හැමතිස්සෙම කියාගන්න දෙයක් තියෙනවා. ඒක තමයි මම ශක්තිමත් මම හොඳින් ඉන්නේ මට මේ කනෙක්ෂන් එක තව දුරටත් ඕනේ නැහැ. මෙයාගේ මේ දුරස්ත බව සයිලන්ස් එක ඇතුලේ මම ෆේල් වුණා කියන ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඔපචුනිටි එක නැති වුණා. මට හම්බුණ අවස්ථාව නැති වුණා. මම ෆේල් වුණා. ඔය දෙන්නම දැනගත්තට පස්සේ එයා හිතලා තියෙනවා රිලේෂන්ෂිප් එක ස්ථාවර බව එතකොට ස්ටේබල් සීරියස් එතකොට හැම දෙයක්ම තියෙන හැම දෙයක්ම බිල්ඩ් කරගන්න පුළුවන් විදිහේ සම්බන්ධයක් ඇති වෙයි කියලා. ඒ කියන්නේ මැරේජ් එකක් වෙයි අපි දෙන්න හැමදාම ඉඳී මෙන්න මේ වගේ ස්ටැබිලිටි එකක් සම්බන්ධයෙන් එයා හිතලා තියෙනවා. හැබැයි පස්සේ කාලෙදී යම් ගැටලු නිසා එයාට හරියට හැන්ඩල් කරගන්න බැරි වුණා කියලා එයා හිතනවා. එයා රහසෙන් හිතනවා මට වටින සම්බන්ධයක් තිබ්බා හැබැයි ඒක මම ආරක්ෂා කරගත්තේ නෑ නේද සම්බන්ධේ නැවතුන හැටි මතක් වෙති එයාට දැනෙන්නේ අසාර්ථක බවක් සම්බන්ධේ නැවතුන විදිහ එයාට දැනෙද්දී එයාට දැනෙන්නේ අසාර්ථක වුණා ලැජ්ජ වුණා පරාද වුණා සහ රිජෙක්ට් වුණා කියලා රීඩින් එක බලන ගොඩාක් අයගේ කනෙක්ෂන් එක සෙපරේට් වෙන්න ඒ කියන්නේ ඔය දෙන ඈත් වෙන්න අපි ඈත් වෙමු අපි බ්‍රේක් අප් වෙමු කියලා තියන්නේ ඔයාගේ පර්සන්. ඉතින් එයා ඒක පර්සනල් ෆේලියර් එකක් විදිහට තමයි දකින්නේ. හැබැයි එයාට දැනෙලා නැහැ සම්බන්ධ නැවතුන මුල් කාලේදී සම්බන්ධ නැවතුන එක එයාට ඉෆෙක්ට් වුණා. එයාට ඒක දැනෙලා නැහැ. එයාට දැනලා තියෙන්නේ සම්බන්ධ නැවතිලා ටික කාලයක් ගියාට පස්සේ.
ඉතින් එයා හිතනවා ඔයාට සොරි කිව්වොත් එයාගේ වැරද්ද කියලා ඔයාට කිව්වොත් ඔයාට පව එක හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ එයා අපලොජයිස් කරාත් මගේ වරද්ද කියලා පිළිගත්තොත් ඔයාට පව එකක් හම්බ වෙනවා කියලා. නිකන් එයා දුර්වලයි කර කියා ගන්න දෙයක් නැහැ මෝඩයි කියලා ඔයා හිතයි. ඒ නිසා එයාගේ හිතට දැනෙන ඩිසපොයින්ට්මන්ට් එක පුළුවන් තරම් කවර් කරගන්නවා. ඉතින් එයා හිත ඇතුලෙන් හිතනවා ඔයත් එක්ක ඇති වුණ රිලේෂන්ෂිප් එක කාලෙන් නාස්තියක් සහ එයාගේ ෆීලිංගස් වේස්ට් උනේ නැහැ. කාලේ නාස්තියකුත් නෙමෙයි එයාගේ ෆීලිංගස් උත් වේස්ට් උනේ නැහැ. එයාට මේ ආත්මෙදී ඇති වෙන්න පුළුවන් හොඳම සම්බන්ධයක් ඇති උනේ ඔයා එක්ක. ඒක එයා හදවතින්ම පිළිගන්න දෙයක්. එයා කටින් මොන දේ කිව්වත් එයා ඔයාට කොයි විදිහට කෝල්ඩ් විදිහට පෙන්නුවත් එයා කොයි විදිහේ දැඩි විදිහට ඔයාට පෙන්නුවත් එයා හදවතින් පිළිගන්නවා එයාට හම්බ වෙන්න තිබ්බ හොඳම කෙනා එයාට ඇති වෙන්න තිබ්බ හොඳම සම්බන්ධය ඇතුනේ ඔයත් එක්ක. සමහර අයගේ එක්ස් හිතනවා ඔයා එයාට ඒන්ජල් කෙනෙක් වගේ. ඔයා එයා ගැන ගොඩක් හිතුවා, එයාට කරුණාව දැක්කුවා, එයාව තේරුම් ගත්තා, එයාගේ ප්‍රශ්නවලදී ළඟින් හිටියා, ඔයා එයාව ගයිඩ් කරා. ඔයා එයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකකුත් වෙලා තියෙනවා. එයාගේ හිත හොඳටම දන්නවා ඔය දෙන්නගේ සම්බන්ධේ රීප්ලේස් කරන්න බෑ සහ හැමෝම අතරේ ඇති නොවන විදිහේ පවර්ෆුල් කනෙක්ෂන් එකක් තමයි ඔය දෙන්න අතර ඇති උනේ. විශේෂයෙන්ම කියන්න ඕන එයා දැන් හොඳට තේරුම් අරන් ඉන්නේ රිලේෂන්ෂිප් එක නවත්තපු තැනෙන් පටන් ගන්න බෑ. වෙනස් වීමක් වෙන්න ඕන කියන එක. කලින් ඔයාලා ප්‍රශ්න විසඳපු විදිහේ වෙනස් වීමක් වෙන්න ඕන කියලා සමහර අය හිතනවා. ඒ වගේම සමහර අය හිතනවා ගොඩාක් දේවල් සිද්ධ වුණා. ඒ දේවල් එක්ක අපි එකම විදිහේ සයිකල් එකක නේද හිර වෙලා හිටියේ. මෙහෙම දෙයක්ත් මම දකිනවා. ඊටමත් සුළු පිරිසකගේ එක්ස්ලා ඔයත් එක්ක ඇති කරගෙන ඉඳලා තියෙන්නේ ස්ටේබල් නැති, කමිට්මන්ට් එකක් නැති, ෂෝට් ටර්ම් ඇෆෙයාර් එකක්. කාලය යද්දී එයාට හිතිලා තියෙනවා ඔයාගේ ෆීලිංගස් වලට චීට් කරන එක හොඳ නැහැ. ඔයාගේ ෆීලිංගස් වලට චීට් කරන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා එයා ඔයත් එක්ක තියෙන ඇෆෙයාර් එක නවත්තලා තියෙනවා. රේඩින් එක ජෙනරලි කරන නිසා ඔයාගේ එක්ස් උනත් එහෙමද කරේ කියලා මට හරියටම කියන්න බෑ. මොකද ජෙනරලි කරන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ හුඟක් අය දකිනවා. ඒ වගේම හුඟක් අය බලනවා. ඉතින් ඊටමත් සුළු පිරිසකට තමයි ඒ දේ අදාළ වෙන්නේ. හැබැයි එහෙම දෙයක්ද සිද්ධ වුණේ ඔයා රැවටීමකටද හසු වුණේ ඔයගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක ඇත්තටම මොකද වුණේ කියලා පර්සනල් රීඩින් එකක් හරහා බලා ගන්න පුළුවන්. පර්සනල් රීඩින් එක ගන්න කැමති නම් ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් සෙන්ඩ් කරන්න. පර්සනල් රීඩින්ග්ස් වලට charge කරනවා කියලාත් කියන්න ඕන. ඉතින් මම දකිනවා එයා ඔයාට සෙන්ඩ් කරන්න මැසේජස් ටයිප් කරනවා, ආයෙ ඩිලීට් කරනවා. සමහර අයගේ එක්ස්ලට එයාගේ අතින් ඇති වුණ වරද්ද පිළිගන්න ඕනේ නැහැ කියලා හිතනවා. එයාට ඕන ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක්. ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ඇති වුණ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න නැතුව ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් තමයි එයාට ඇත්තටම ඕන. එයා ඒක තමයි ඔයාගෙන් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. එයාට ඔයාව ඕන. හරිද? හැබැයි ඇති වුණ ප්‍රශ්නේදී ඔයාට වැරදි නොකිය එයාට විසඳ ගන්න තේරෙන්නේ නැහැ. මොකද ඇති වුණ ප්‍රශ්නේ එයාට වැරදි දාගන්න කැමතිත් නැහැ. ඒ නිසා එයාට ඕන අලුතෙන් රිලේෂන්ෂිප් එක පටන් ගන්න. හැබැයි එයාට තේරෙන්නේ නැහැ අලුතෙන් පටන් ගත්ත කියලා හිතුවට ඔයාලා ඇත්තටම නැවතුණු සම්බන්ධන එක දිගට කරගෙන යන්නේ. නැවතුණු සම්බන්ධන ගෙනියන්න කැමති වෙන්නේ. එතකොට නැවතෙන්න ඇති වුණ ප්‍රශ්නයක් තියෙනවනේ. අන්න ඒ ප්‍රශ්න විසඳ ගන්න නැතුව ආයෙ රිලේෂන්ෂිප් එක ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් කියලා පටන් ගත්තට ඒක ඇත්තටම ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් නෙමෙයි. මොකද නැවතුණ තැනින් ඔයාලා පටන් ගන්නනේ. ඉතින් කොයිම වෙලාවක හරි ඔයගොල්ලන්ගේ ඒ නැවතෙන්න ඇති වුණ ප්‍රශ්න විසඳගත්තේ නැත්නම් කොයිම වෙලාවක හරි ඒ ප්‍රශ්න නැවත පාරක් උඩට එනවා. රෙඩින් එක බලන සමහර අයගේ එක්සොයි ඔයයි no contact. එතකොට සමහර අයව තාම බ්ලොක් කරලා නැහැ. තාම වින්ඩෝ එක ඕපන්. තාම කමියුනිකේට් කරන්න පුළුවන්. තාම ඔයාලා කතා කරනවා ඇති. දවසට එක මැසේජ් එකක් හරි දවස් 2-3කට පස්සේ හරි. එහෙම බ්ලොක් කරලා නැත්තම් ඔයාව බ්ලොක් කරලා නැත්තම් ඔයා එයාව බ්ලොක් කරලා නැත්තම් රීඩින් එක බලන දවසේ ඉඳන් දවස් 7ක් යද්දී කමියුනිකේෂන් එක ඕපන් වෙනවා. ඉතින් මේක ටයිම්ලස් රීඩින් එකක්. ඔයා කවදා රීඩින් එක බලුවත් ඔයා රීඩින් එක බලන දවසේ ඉඳන් දවස් 7ක් ඇතුළත ඔය දෙන්න අතර කමියුනිකේෂන් එක ඕපන් වෙනවා. එතනදී
දෙන්නාගේම තියෙන ඇටැච්මන්ට් එක නිසා රිලේෂන්ෂිප් එකක් නැවත ඇති වෙනවා. එහෙම වුණත් ආයෙ පාරක් බ්‍රේක් අප් වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා කතා කරද්දී first try to figure out the issue that brought you to the breakup point in the first place. ඔය දෙන්නව break up වෙන්න තරමටම ඇති වුණ issue එක මොකක්ද කියලා figure out කරගන්න බලන්න. අන්න ඒ ප්‍රශ්නේ විසඳගෙන ආයෙ reunite වෙන්න. ඒක විසඳගත්තේ නැත්නම් ඒ ප්‍රශ්නේ ආයෙ පාරක් උඩට ඇවිත් මේ සිද්ධ වුණ දේම සිද්ධ වෙන්න ඉඩක් තියෙනවා. So first resolve it. අද රීඩින් එක බලුවේ subscribe නොකරන subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ රීඩින් එකක් අරන් එන්න. පරිස්සමින් ඉන්න එතකම් bye bye.